ගෙවුණු සුමානේ දවසක හදපු රස මෙනුවක කෑමවේලේ විස්තරෙයි මම මේ ඔයාලට අරන් එන්නේ. අපේ දිහා හාල් වර්ග දෙකක් අරගන්නවා. එකක් කොෂි හිකරි කියන ජපන් හාල් වර්ගේ. අනිත් එක බාස්මති. මම මේ අරගන්නේ බාස්මති හාල් වලින් කෝප්ප දෙකක්. බාස්මති හාල් ටික හොඳට 3 වතාවක් විතර හොදලා වතුර අයින් කරලා ඊට පස්සේ ඒක මම දැම්මා රයිස් කුකර් එකේ භාජනයට. දාලා ඉවර වෙලා අවශ්‍ය ප්‍රමාණයට වතුරක් දැම්මා. බාස්මති උයනකොට මම නම් කරන්නේ හාල් මැනගන්න කෝප්පෙම වතුර කෝප්ප එක ගානේ දානවා. ඒ කිව්වේ හාල් කෝප්ප දෙකයි නම් වතුර කෝප්ප දෙකයි. ඔය වගේ තියලයි මං උයන්නේ. දැන් නම් ඉතින් හුරුවට අවශ්‍ය ප්‍රමාණය මට තියාගන්න පුළුවන්. ඊගාවට පරිප්පු ටික අරගෙන ඒකෙනුත් කෝප්ප දෙකක් මැනලා දාගත්තා. පරිප්පු මැනගන්න මම පුංචි කෝප්පයක් ඒ කන්ටේනර් එකේම දාලා තියෙනවා. ඒකෙන් කෝප්ප දෙකක් උයාගත්තාම අපේ ගෙදරට හොඳටම ඇති. පරිප්පු ටිකක් 2-3 වතාවක් හොඳට හොදලා අවශ්‍ය වතුර ප්‍රමාණය තියලා රම්පේ, කරපිංචා, කපපු ලූණු, චූටියට කපාගත්තු සුදු ලූණු බික් එකක්, අවු මිරිස් කරලක්, කහ කුඩු, මිරිස් කුඩු, අමු තුන පහ කුඩු එකතු කරා. මේව වල මම ප්‍රමාණයන් කිව්වේ නැත්තේ ඔයාලට ඉතින් පරිප්පු යන්න මං අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනේ. අන්න ඒ හින්දා. පොල් කිරි පැකට් එකක් කඩලා ඒකත් මම වීදුරු භාජනයකට දාගත්තා. ඊගාවට සැමන් ටින් දෙකකුත් කඩාගෙන ඒකෙත් වතුර ටික අයින් වෙන විදියට වෙනම පෙනේර එකට දාගත්තා. පරිප්පුව ඉදලා ඉවරුණාට පස්සේ ඒකට පොල් කිරි අවශ්‍ය ප්‍රමාණයට එකතු කරලා ලුණු කුඩුත් එකතු කරලා කලවම් කරලා උතුරන්න තිබ්බා. ඊගාවට තව භාජනයකට තෙල් ටිකක් දාලා තෙල් රත් වෙද්දී අබ, කරපිංචා, රම්පේ, සුදු ලූණු, අමු මිරිස් දාලා හොඳට තෙම්පරාදු කළා. ඊට පස්සේ ඒකට කපාගත්තු ලූණු එකතු කරා. මෙතන ලූණු ගෙඩියක්ම මං කපලා තියෙනවා හීනියට. ඒ ටිකත් එකතු කරලා ඒකට ලුණු කුඩු ටිකක් එකතු කරලා හොඳට තෙම්පරාදුවේම කලවම් කරා. ඊට පස්සේ කහ කුඩු වලින් පෝඩ්ඩකුයි ගම්මිරිස් කුඩු වලින් තේ හැඳි එකකුයි දාලා ආයෙ විනාඩි 2-3ක් හොඳට කලවම් කරා. ඊටත් පස්සේ කෑලි මිරිස් කුඩු වලින් තේ හැඳි 2ක් එකතු කළේ. එකතු කරලා ආපහු හොඳට ලූණු ටික තෙලේ ටිකක් මලවගෙන ඊගාවට සැමන් කෑලි ටික එකතු කරා. සැමන් කෑලි ටික එකතු කරලා හරි පරිස්සමටයි ලූණුත් එක්ක සැමන් කෑලි ටික කලවම් කර කර උයා ගන්න ඕනේ. සමහර වෙලාවට මං සැමන් වල වතුර හොඳට පෙරිලා අයින් වුණාට පස්සේ එයා ෆ්‍රයි එකට දාලා බෙදලා අරගන්නවා. එහෙම හැදුවහමත් රසයි. හැබැයි ඒ ක්‍රමේ මට රස වුණාට මගේ මහත්තයා ආස නෑ. එයා ආස මේ විදියට හදනවට. ඉතින් ඒ නිසා තක්කාලි ටිකකුත් එකතු කරලාමයි මම සැමන් එක තෙල් දාලා ඉවර කළේ. උයන්න කලින් එළියට ගත්ත සුදු පාට බොක්ස් එකෙන් තව අවුමිරිස් කරලකුත් එළියෙන් තියාගෙන ඒකත් පියනෙන් වහලා ආපහු ෆ්‍රිජ් එක ඇතුළටම දැම්මා. ඊට පස්සේ ලෑස්ති වුණේ නිවිති සම්බෝලේ හදන්න. නිවිති ටික හොඳට හොදලා වතුර ටිකත් හොඳට අයින් කරලා ඒ ටික පැත්තකින් තියාගෙන අවුමිරිස් කරලා චූටියට කපාගෙන පොළුයි කපපු ලූණුයි දාපු වීදුරු බෝල් එකටම චූටියට කපපු අවුමිරිස් ටිකක් දාලා නිවිති ටිකත් හොඳට හීනියට කපා ගත්තා. පොළුයි කපපු ලූණුයි කපපු අමුමිරිස්සුයි දාපු වීදුරු බෝල් එක අරගෙන ඒකට ලුණු කුඩු වලින් තේ හැඳි භාගයක් දාලා දෙහි ඇඹුල් වලින් තේ හැඳි භාගෙකුත් දාලා හොඳට ඒ පොල් ටික කලවම් කරලා ඊට පස්සේ කපපු නිවිති ටික එකතු කරා. එකතු කරලා හිමීට ඔක්කොම ටික ප්ලාස්ටික් හැන්දෙන් කලවම් කරා. ඔන්න මන් නිවිති සම්බෝලේ හදන විදිය කීවෙනි වතාවටද මන්ද ආපහු පාරක් පෙන්නුවා. උයලා ඉවරුණාට පස්සේ මං කරේ වෙනදා කරන සුපුරුදු කාර්යම තමයි. වීදුරු භාජන ටික අරගෙන ඒකට මං උයපු දේවල් වෙන වෙනම දාලා ඉඳුල් භාජන ටික සින්ක් එකෙන් දැම්මා හොදන්න. මං ඒ විදියට කරන්නේ කෑම ඉතුරු වුණාම පියනෙන් වහලා ඒ භාජන ටික ෆ්‍රිජ් එකෙන් දාන්න පුළුවන් හින්දා. ඉඳුල් භාජන ටිකත් ඉක්මනට අස්සුනාම කුස්සිය පිරිසිදු කරන්න ලේසි හින්දා. මම මේවා ආයෙ කිව්වට මම මේ කරන ක්‍රියාව ඕගොල්ලෝ හොඳටම දන්න බව නම් මම දන්නවා.
ඊගාවට ඉතින් මං නිවී සැනසිල්ලේ ඉඳුල් ටික ඉක්මනට හේදුවා. භාජන 2යි පියන් 2යි විතරයි හෝදන්න තිබුණේ. ඒවා ටික හෝදලා ඉවර වෙද්දිම බතත් ඉදිලා බතේ පුංචි බෙල් එකත් වැදුනා. ඊට පස්සේ මං උණු උණුවෙන්ම බතත් හැඳි කාලා ඒක වහලා පැත්තකින් තිබ්බා. උයන්න කලින්ම කෑම මේසෙ උඩට දාපු රෝස පාට තුවාය උඩට හෝදපු භාජන 2-3 වේලෙන්න තිබ්බා. ඒවා වල වතුර ඉක්මනට වේලුණාට පස්සේ ඒවා තියෙන තැන් වලින් තියලා අස්පස් කරගන්න මට ලේසියි. මං ඉතින් මේ දේවල් පුරුද්දක් විදියට කරන බව මගේ වීඩියෝ බලන ඔයාලා හොඳටම දන්න වග මං දන්නවා. මං ඔයාලට කියනවා වගේ කෑම උයද්දී මං ඒ දේ කරන්නේ ගොඩාක් ආසාවෙන් සතුටෙන්. එතකොටයි කෑමට ආදරේ එකතු වෙන්නේ. සතුටෙන් ආසාවෙන් කෑම ඉව්වහම තමයි කන කෙනෙක්ට ඒ කෑම එකේ රස හොඳින් දැනිලා ඒ කෑම එකේ තියෙන පෝෂණ ගුණය ඇඟට ඉක්මනින් උරාගෙන අනවශ්‍ය කොටස් බැහැර වෙන්නේ. ඉඳ හිට ආයේ මම මේ දේ ඔයාලට මතක් කරන්නේ අපි උයන දෙයකින් අපි හිතන්නේ නැති ලොකු හොඳක් කන කෙනාට සිද්ධ වෙන නිසා. අපි උයන්නේ අපේ ආදරණීයන්ටනේ, අපේ පවුලේ අයටනේ. ඉතින් සතුටෙන් ආසාවෙන් උයන තරමට ඒවා කන අයටත් හොඳක් වෙනවා කියලා තේරුම් කරන්නයි ආයෙම මම මේ දේවල් මතක් කළේ. ඉතින් මේ පුංචි මෙනු එක බලාගෙන අහගෙන හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. මේකට ඉතින් ගොඩාක්ම රස පොල් සම්බෝලයක්. ඒත් නිවිති තිබුණ හින්දා නිවිති සම්බෝලයක් හදලා පරිප්පු කිරට වියලා සැමන් තෙල් දැම්මා. හරිම රසයි.